3 6 9 මෙන්න මේ ඉලක්කම් වලට බලයක් තියනවා කියලා දැනගෙන හිටියද? ඒකත් ඔයාගේ ජීවිතේ තියෙන ඕනෑම ගෝල් එකක් අචීව් කරගන්න. Hi කොහොමද ඔයාලට? Welcome to my YouTube channel. අද අපි කතා කරමු 369 method එක ගැන. නිකොලා ටෙස්ලා වරක් පවසලා තියෙනවා ඔයා මෙන්න මේ 3 6 9 කියන ඉලක්කම් වල බලයේ අඳුරනවා නම් ඔයා ඒක ගැන හොයාගෙන තියනවා නම් ඔයා ගාව තියනවා විශ්වයට යතුර කියලා. ඉතින් දිගටම මේ වීඩියෝ එකේ අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න. වීඩියෝ එක අවසානයේ මම ඔයාලට දෙනවා ස්පෙෂල් ටිප්ස් ටිකක්. මොකද්ද මේ 369 method එක කියන්නේ? අපි හැමෝම දන්නවා අපි හැමෝගෙම ඔළුව ඇතුලේ හීන ගොඩක් තියෙනවා. නමුත් අපි හිතනවා ඒවා අපිට රීච් කරන්න පුළුවන් ගෝල්ස් නෙමෙයි කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ බොඩි එකේ ෂේප් එක වෙන්න පුළුවන්. එතකොට වාහනයක් ගන්න වෙන්න පුළුවන්. අලුතෙන් ගෙයක් හදන්න වෙන්න පුළුවන්. අලුත් ජොබ් එකක් ලබා ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෝල්මේට් කෙනෙක් හොයාගන්න වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවට තමයි මැනිෆෙස්ටේෂන් කියන එක කරලියට එන්නේ. ඉතින් මැනිෆෙස්ටේෂන් වලින් කරන්නේ පොසිටිව් විදිහට තමන් එක්කම කතා කර ගැනීම සහ විෂුවලයිසේෂන් තුළින් අපිට ඕන හීන අපේ ජීවිතයට ළඟා කරගන්න එක. ඉතින් මේ 369 method එක කියන්නේ අපිට මැනිෆෙස්ට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික් එකක්. එතකොට මොකක්ද මේ 369 method එකේදී කරන්නේ? මේ 369 method එකේදී කරන්නේ affirmation එකක් විශේෂ වාර ගණනක් දවස පුරා හඬ නගා කීම හෝ ලිවීම. ඉතින් දැන් අපි බලමු කොහොමද පියවර මෙන්න මේ 369 method එක කරන්න කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාට ඇචීව් කරගන්න ඕන ගෝල් එක මොකක්ද කියන එක තීරණය කරන එක. මේක පුංචි ගෝල් එකක් වෙන්නත් පුළුවන්. ලොකු ගෝල් එකක් වෙන්නත් පුළුවන්. මේක පුංචි වුණත් ලොකු වුණත් ඔයාට අනිවාර්යයෙන්ම 369 method එක උදව් කරගන්න පුළුවන්. වැදගත්ම දේ මෙතනදී කියන්න ඕනේ මේකෙන් කරන්නේ ඔයාට ඔයාගේ ගෝල් එක වෙනුවෙන් වැඩ කරන්න ඔයාගේ අවධානය රඳවා තබා ගන්න හැකියාව ලබා දෙන එක. ඉතින් මේ ගෝල් එක ඔයාගේ හෙල්ත් එක ගැන වෙන්න පුළුවන්. ඔයාගේ ආදර ජීවිතය ගැන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ කැරියර් පාත් එක ගැන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතේ ඕනෑම පැතිකඩක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී දෙන්න ඕන ස්පෙෂල් ට්‍රික් එක තමයි ඔයා ස්පෙસિෆික් වෙන්න ඕනේ ඔයාට ඕන මොකද්ද කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා කියන්නේ නැතුව මට ඕනේ සාර්ථක වෙන්න. එහෙම නොකිය ඔයා ස්පෙસિෆික් වෙන්න. ඔයාට පුළුවන් තරම් ස්පෙસિෆික් වෙන්න ඔයාට මොකද්ද ඕනේ කියලා. මට මෙන්න මේ ශාස්ත්‍රයේ ජොබ් එකක් ඕනේ. මට මෙන්න මේ ෆීල්ඩ් එකේ මට මෙන්න මේ කම්පැනි එකේ ජොබ් එකක් ඕනේ. ඔන්න ඔය වගේ ගෝල් එකක් තෝරගත්තට පස්සේ ඔයා කරන්න ඕන ඊළඟ ස්ටෙප් එක තමයි ඇෆර්මේෂන් එකක් ක්‍රියේට් කරන එක. ඉතින් මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා. ඉතින් මේ ඇෆර්මේෂන් එක ඔයා හදන්න ඕනේ ඔයාගේ ගෝල් එකට රිලේටඩ් වෙන විදිහට. එතකොට මේ ඔයා බලාපොරොත්තු වෙන ගෝල් එක ඔයා already achieve කරලා තියෙන විදිහට තමයි ඔයා ඇෆර්මේෂන් එක හදන්න ඕනේ. present tense එකකින්. ඒ වගේම ඔයා මේ ඇෆර්මේෂන් එකට පාවිච්චි කරන වචන ඔයාට ගොඩක් හැඟීම්බර වෙන්න ඕනේ. ඔයාට දැනෙන වචන වෙන්න ඕනේ. ඔයාට දැනෙනවා වැඩි වෙන තරමට ඔයා ඒක විශ්වාස කරනවත් වැඩි. මම ගෝල්ස් කිහිපයකට උදාහරණ ටිකක් දැන් දෙන්නම්. ඔයා ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට කියන්න පුළුවන් මම ආදරය කරන පුද්ගලයාගේ ආදරය මම ලබනවා. එහෙම නැත්නම් ඔයා සෞඛ්‍ය ඔයාගේ හෙල්ත් එක ගැන හිතන කෙනෙක් නම් ඔයාට කියන්න පුළුවන් මම සෞඛ්‍ය සම්පන්නයි. මම මගේ සියලු ලෙඩ රෝග වලින් මිදලා සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වෙනවා.
එහෙමත් නැත්නම් ඔයාගේ රැකියාව ගැන නම් ගෝල් එක වෙන්නේ ඔයාට කියන්න පුළුවන් මම මගේ රැකියා ස්ථානයේ දක්ෂ සහ සාර්ථක ලෙස වැඩ කරනවා. මුදල් සම්බන්ධව නම් ඔයාට කියන්න පුළුවන් මගේ ජීවිතයට මුදල් ආකර්ෂණය වෙනවා. ඔන්න ඔය වගේ. ඔන්න ඔයා දැන් ඇෆර්මේෂන් එක වගේ ගෝල් එක රිප්‍රසන්ට් කරන ඇෆර්මේෂන් එක හදාගත්තට පස්සේ දැන් ඔයාට තියෙන්නේ මේක කියන්න එහෙම නැත්නම් ලියන්න. කොහොමද මේක කියන්නේ? එහෙම නැත්නම් කොහොමද මේක ලියන්නේ? ඔයා මුලින්ම උදේට 3 පාරක් මේක කියන්න එහෙමත් නැත්නම් ලියන්න. ඒකෙන් කරන්නේ උදෑසන ඔයාගේ දවසේ වටපිටාව පොසිටිව් විදිහේ වටපිටාවකට හදන එක. ඊට පස්සේ ඔයා දවල්ට මේක 6 පාරක් කියන්න එහෙමත් නැත්නම් ලියන්න. මෙතනදී කරන්නේ ඔයාගේ අවධානය ඔයාගේ ගෝල් එක වෙත තියාගෙන ඔයාගේ දවස ගෙවාගෙන යන්න ඔයාට උදව් කරන එක. ඊට පස්සේ රැට ඔයා 9 පාරක් මේක කියන්න එහෙමත් නැත්නම් ලියන්න. මේකෙන් කරන්නේ ඔයා දවසේ නිින්දට යන්න කලින් ඔයාගේ ඉන්ටෙන්ෂන් එක රීඉන්ෆෝස් කරන්න ඔයාගේ ගෝල් එකට. ඔයාට කැමති විදිහකට මේක කරන්න පුළුවන්. ඔයා කැමති මේක සද්දෙන් කටෙන් කියන්න නම් ඔයාට පුළුවන් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ දිහා බලාගෙන මෙන්න මේ ඇෆර්මේෂන් එක කියන්න. එහෙම නැත්නම් ඔයා කැමති ලියන්න නම් ඔයාට පුළුවන් ජර්නල් එක හරි එහෙමත් නැත්නම් ස්ටිකි නෝට් එක හරි මේක ලියන්න. ඊට පස්සේ ඔයා ස්ටිකි නෝට් එක ලියනවා නම් ඔයාට පේන මේක ඔයාගේ වටේ හැමතැනම ගහන්න ඔයාට පුළුවන්. ඒක ඔයා එක දිගට දවස් 21ක් කරන්න ඕනේ. ඉතින් ඉවසීමෙන් ඔයාගේ ගෝල් එකට වැඩ කරගෙන යන්න. එක දිගට දවස් 21ක් තිස්සේ මේක කරද්දි අවධානයෙන් මේක කරද්දි ඉවසීමෙන් යුතුව ඔයාටම තේරෙයි ඔයාව සහ ඔයාගේ ඉන්ටෙන්ෂන් ඔයාගේ ගෝල් එක කරා ළඟා වෙනවා කියන එක. කියන්නේ ඔයාගේ ගෝල්ස් ඔයාගේ රියැලිටි එකට එන්න ළඟයි කියන එක ඔයාටම දැනෙවි. දැන් ඊළඟට ඔයාට එක ගෝල් එකකට වඩා ගෝල්ස් ගොඩක් තියෙනවා නම් මොකද කරන්නේ? සාමාන්‍යයෙන් මේ 369 මෙතඩ් එක අපි පාවිච්චි කරන්නේ එක ගෝල් එකකට. ඉතින් මේකෙදි ඔයා ඔයාගේ සියලු ශක්තියන් සහ අවධානය එක විශේෂ ගෝල් එකකට දෙනවා කියන්නේම ඔයාව ඔයාගේ ගෝල් එකත් එක්ක අලයින් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ වගේම ඒකෙන් ඔයාගේ මොටිවේෂන් එක සහ ෆෝකස් එක ඔයාගේ ගෝල් එක වෙත තියාගන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. ඔයාගේ අවධානය වෙන කොහෙටවත් ගෙනියන්නේ නැතුව. ඉතින් මම වීඩියෝ එකේ මුලදී කිව්වා ඔයාට වීඩියෝ එක අවසානයේ මම දෙනවා කියලා මේ 369 මෙතඩ් එක සක්සස්ෆුල් කරගන්න ටිප්ස් ටිකක්. ඉතින් පළවෙනි ටිප් එක තමයි be specific and clear. ඔයා ඔයාගේ ගෝල් එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න තරමට ඔයා ඔයාගේ ගෝල් එකත් එක්ක අලයින් වෙන සම්භාවිතාවය වැඩි. ඒ කියන්නේ ඔයාට ඇත්තටම අවශ්‍ය මොකක්ද කියන එක ගැන ඔයා හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඔයාගේ ගෝල් එක මොකක්ද? ඒකේ ඉන් ඩීටේල් ඔයා හිතන්න. පුංචි ඩීටේල්ස් පවා ඔයා හිතන්න. ඒ වගේම ඊළඟ ටිප් එක තමයි විෂුවලයිස් කරන එක. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන ගෝල් එක ඔයාට ඔල්රෙඩි ලැබිලා තියෙන විදිහට ඔයා විෂුවලයිස් කරන්න. එතකොට ඔයාට කොහොමද දැනෙන්නේ? ඔයා කොහොමද සතුටු වෙන්නේ? ඔයා ජීවත් වෙන්නේ කොහොමද? ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඔයා විෂුවලයිස් කරන්න. තුන්වෙනි ටිප් එක තමයි මේක ඔයා එක දිගට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් හැමදාම උදේට දත් මදිනවා මූණ සෝදනවා. ඒක හැමදාම අපි පුරුද්දක් විදිහට කරනවානේ. අන්න ඒ වගේ මෙන්න මේකත් ඔයා පුරුද්දක් විදිහට කරන්න ඕනේ. ජීවිතේ එදිනෙදා පුරුද්දක් විදිහට කරගෙන ඒක එක දිගට කරන් යන්න. හතරවෙනි ටිප් එක තමයි stay positive. ඔයා ධනාත්මකව සිතන්න.
ධනාත්මකව ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම දෙයකම ඔයා ධනාත්මක පැත්තක් දකින්න උත්සාහ කරන්න. සමහර වෙලාවට ඔයාගේ මැනිෆෙස්ටේෂන් එක ඔයාට ලැබෙන්න ටිකක් කල් යන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඔයා අධෛර්යමත් වෙන්න නෙගටිව් විදිහට හිතන්න එපා. ඔයාට නොලැබෙන දේවල් ගැන හිතලා දුක් වෙන්නේ නැතුව ඔයාට ලැබිලා තියෙන පුංචි පුංචි දේවල් වලට පවා ස්තුතිවන්ත වෙන්න. ඒකෙන් ඔයාගේ ජීවිතේට තවත් පොසිටිව් අවස්ථාවන් උදා වෙන්න තියෙන හැකියාව තවත් වැඩි වෙනවා. පස්වෙනි ටිප් එක තමයි trust the process. මං කලින් කිව්වත් වගේ සමහර අවස්ථාවල ඔයාගේ මැනිෆෙස්ටේෂන් එක ඔයාට ලැබෙන්න ටිකක් කල් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල ඔයා තව තවත් විශ්වාසයෙන් ඉවසීමෙන් යුතුව ඔයාගේ ගෝල් එක කරා වැඩ කරන්න. ඉතින් හරිම වෙලාව ආවහම විශ්වය විසින් ඔයාට ලැබෙන්න ඕන දේවල් ඒක ලැබෙන්න පුළුවන් ඒසිම හොඳම විදිහෙන් ඔයාගේ ජීවිතයට ලැබේ. ඉතින් අත්තරින් එපා. ගොඩක් අය සමහර වෙලාවට ඉතින් සතියක් දෙකක් කරලා ඒ දේ ලැබුණ නැත්නම් අත්හැරලා දානවා මේවා හරියන්නේ නැහැ කියලා. අන්න ඒ වෙලාවෙත් ඒ වගේ thoughts ඔළුවට එන වෙලාවෙත් ඔයාට පුළුවන් නම් තවත් මේක නෑ මං කරනවා මම මේක විශ්වාස කරනවා කියලා ඉදිරියටත් කරගෙන යන්න. අන්න එතන තමයි ඔයාගේ turning point එක. 6 වෙනි සහ අවසාන ටිප් එක තමයි ඔයාට කැමති නම් ඔයාට පුළුවන් ඔයාගේ මේ 369 method එකත් එක්ක vision board එකක් හදලා ඒකත් දිහා බලාගෙන visualize කරන්න. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලපු ඔයාට මම ළඟ තියෙනවා පුංචි තෑග්ගක්. මම පහලින් දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාට පුළුවන් මම ටෙම්ප්ලේට් එකක් දාලා තියෙනවා. ඔයාට 369 method එක කරන්න පුළුවන්. ඉතින් ඔයා ලියන්න ආස කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන ඔයාට 369 method එක කරන්න ඒ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරන්න. එහෙනම් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙනකම් අදට ගිහින් එන්නම්. බයි බයි.